පින්වත්නි ඔබ අද මේ විදිහට මේ ස්වාමින් වහන්සේලා වඩමවාගෙන මේ ධර්මයේ දේශනා කරනවා. උන්වහන්සේලා ආශ්‍රය කරගෙන උන්වහන්සේලාගේ මේ ධර්මය හදාරනවා. මේ හැම දෙයක්ම ඔයයන්ට කරන්නට අවකාශය ලැබිලා තියෙන මේ මහා සංඝරත්නය ලෝකේ වැඩ ඉන්න නිසා. මහා සංඝරත්නය මේ ලෝකේ වැඩ හිටියේ නැත්තම් භික්ෂුන් වහන්සේ නමක් මේ ලෝකේ වැඩ හිටියේ නැත්තම් කවමදාකවත් ඔයාලට ඔයයන්ට පින කියන්නේ මොකක්ද? පව කියන්නේ මොකක්ද? සසර කියන්නේ මොකක්ද? සසරින් ගැලවෙන්නේ කොහොමද? නිවැරදි ජීවිතයක් ගත කරන්නේ කොහොමද කියන එක පෙන්눔 කරලා දෙන්න කෙනෙක් නැහැ. ඔබ අද යම් ආකාරයක යහපත් ජීවිතයක් ගත කරනවා නම් සිය සමාදන් වෙලා බෞද්ධ උපාසක උපාසිකාවන් වශයෙන් ජීවිතය පිනෙන් දහමෙන් පෝෂණය කර ගන්නවා නම් ඒ හැම දෙයකටම පිටිපස්සෙන් මේ මහා සංඝරත්නය ඉන්නවා. මහා සංඝරත්නයේ වැඩ නොඉඳියා නම් අද අපි මේ ගත කරන ජීවිතය මේ විදියට ගත කරන්නේ නැහැ. එතකොට පින්වත්නි මේ මහා සංඝරත්නයේ වැඩ ඉන්න නිසා ඔයයන්ට ලැබිලා තියෙන ලාභය මෙච්චරයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. මේ මහා සංඝරත්නය තමයි තථාගතයන් වහන්සේ දේශනා කරපු මේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය දේශනා කරලා මේ අනාදිමත් සංසාර ගමනක ඇවිදගෙන යන සත්වයන්ට මේ ලබාගත්තු මනුෂ්‍ය ජීවිතය තුළ නිවන කියන පරම ධර්මය ස්පර්ශ කරන්නට අවශ්‍ය කරන මාර්ගය පෙන්눔 කරලා දෙන්නේ මේ මහා සංඝරත්නය. එතකොට ඇත්තටම අපි බණ කියන්න සුදුසු අය නෙමෙයි. තථාගතයන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය අරගෙන බැලුවට පස්සේ නිකලෙස් වූ මහරහතන් වහන්සේලා බොහෝ සංඛ්‍යාවක් වැඩ හිටියා. තථාගතයන් වහන්සේත් පිරිනිවන් පෑවා. තථාගතයන් වහන්සේගේ අත්පස වැඩ සිටිය සාරිපුත්ත මොග්ගල්ලාන මහා කාශ්‍යප ආනන්ද නන්ද රාහුල සීවලි අඤ්ඤා කොණ්ඩඤ්ඤාදී මේ සියලු මහරහතන් වහන්සේලා මේ ලෝකයෙන් සදහාටම යන්න ගියා. උන්වහන්සේලා පිරිනිවන් පෑවා. අද මේ විදිහට මේ ස්වාමින් වහන්සේලා මේ ධර්මාසනයකට වැඩම කරලා ධර්මයේ දේශනා කරාට උන්වහන්සේලාගෙන් බොහෝ දෙනෙක් මම විශ්වාස කරන විදිහට රහත් ඵලයටපත් වෙච්ච අය නෙමෙයි. ඒ රහත් මාර්ගයේ ඔස්සේ ගමන් කරමින් ඒ අරහත්ත්වයේ සාක්ෂාත් කර ගැනීම පිණිස ගමන් කරන පින්වත් පිරිසක් තමයි මහා සංඝරත්නය කියලා කියන්නේ. එතකොට මේ මහා සංඝරත්නය තමන්ගේ ජීවිතේ බොහෝම හොඳ කාලයේ තරුණ කාලය මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කැප කරලා කටේ ලේ රහ එනකම් මේ ධර්මයේ කියා ධර්මයේ කියා ධර්මයේ කියා ගම් වලට වැඩම කරමින් මේ මිනිස්සු වෙනුවෙන් අනුකම්පාවෙන් ඒ ධර්මයේ දේශනා කරනවා. එතකොට උන්වහන්සේලා මේ සම්බුද්ධ ශාසනයට කරන සේවය බොහෝමත්ම වටිනවා. අපි ඒක අගය කරන්න ඕනේ. එතකොට මේ මහා සංඝරත්නයේ දේශනා කරන ධර්මය උන්වහන්සේ අවබෝධ කරගත්තු ධර්මයක් නෙමෙයි දේශනා කරන්නේ. තථාගතයන් වහන්සේ අවබෝධ කරගෙන තමන් විසින් හදාරන්නට යෙදුණු දහමක් තමයි ඒ සියලුම ස්වාමින් වහන්සේලා පින්වත් මහා සංඝරත්නයේ දේශනා කරන්නේ. එතකොට උන්වහන්සේ ජීවිතේ අවුරුදු 20ක් 30ක් 40ක් මේ ධර්මයේ දේශනා කරනවා. සමහරට අඩු වෙන්නත් පුළුවන්, වැඩි වෙන්නත් පුළුවන්. එතකොට යම් තැනක උන්වහන්සේ දේශනා කරන මේ ධාමින් බිඳක් හරි වැරදුනොත් උන්වහන්සේ හිතාමතා හෝ එහෙම නැත්නම් නොදැනුවත් කමින් හෝ යම් තැනක් වැරදුනොත් නැත්නම් උන්වහන්සේ හරි කියාගෙන වැරදි දෙයක් කිව්වොත් හරි අපේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා ඒ පොඩි කෑල්ල අරගෙන අර සමස්ත සම්බුද්ධ ශාසනය වෙනුවෙන්ම කරපු මෙහෙය පස්සකට දාලා අර ඊටාම චූටි කෑල්ල අරගෙන ඒ ස්වාමින් වහන්සේට ඒ සංඝරත්නයට නිග්‍රහ කරා. එතකොට ඒක තරම් අසත්පුරුෂකමක් මේ ගිහි පැවිදි අපි අතර වෙන නැහැ. උන්වහන්සේ සම්බුද්ධ ශාසනයෙන් කරපු මහා සේවය පස්සකට දාලා අර සිදුවිච්ච පුංචි අතපසු වීම වෙන්න පුළුවන්. ඒක ඉස්මතු කරලා ගන්නවා නම් ඒක මහා අසත්පුරුෂකම. එතකොට උන්වහන්සේලේ ධර්මය මම කියන්නේ තථාගතයන් වහන්සේගේ ධර්ම දේශනා කරන මේ පින්වත් ස්වාමින් වහන්සේලා හිතලා කවදාවත් මේ ධර්ම එක අකුරක්වත් වෙනස් කරන්නේ නැහැ. අපිත් බණ කියන ස්වාමින් වහන්සේලා විදිහට අපිත් යම් අවස්ථාවකදී අපේ සිතේ
ඒ ධර්ම දේශනාව කරන අවස්ථාවේදී සිත යම් ආකාරයකින් හෝ වෙනත් අරමුණකට ගියොත් වැරදිච්ච අවස්ථා තියෙනවා. එහෙම පිට ගියොත් සිත මේ දේශනාවෙන් පිටට ගියොත් සමහර ධම් කාරණා වරදිනවා. අපිට පස්සේ මතක් වෙනවා මේක මං වැරදි දෙයක් මෙතන කිව්වේ කියලා. ඒක අපි එතනම නිවැරදි කරනවා. ඒක තමයි කළ යුත්තේ. ඒතකොට මේ ස්වාමින් වහන්සේ සමහරට දන්නෙත් නැහැ වැරදුනා කියලා. එහෙනම් පින්වත්නි අපි ස්වාමින් වහන්සේලා වන්දනා කරන උන්වහන්සේලා මේ වැඩ ඉන්න නිසා තමයි මේ දහම් පද අපි අහන්නේ.